හිමි අහිමි ජීවිතය තුළ යථාර්ථය තේරුම් ගැනීමට වෑයම් දරන ඔබටයි මේ පණිවිඩය. අපි ජීවිතේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපිට යම්කිසි දෙයක් හිමි වෙන මොහොතේම ඒ දේ අහිමි වීමටත් පටන් ගන්නවා කියලා. මොකද මේ ලෝකේ කිසිම දෙයක් අපිට සදාකාලිකව හිමි වෙලා තියෙන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට අපිට මොනවයම් හෝ දෙයක් ලැබුණු මොහොතක ඒ හිමිවීම සිද්ධ වෙන මොහොතේම ඒ දේම අහිමි වීමට අනික් පැත්තෙන් ටික ටික පටන් ගන්නවා කියන කාරණය අපිට අවබෝධ වෙන්නේ ඒ දේ අපිට අහිමි වෙලා ගියාට පස්සේ. හැබැයි අහිමි වෙලා ගියාට පස්සෙත් සමහරක් අයට ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි ගොඩක් මිනිස්සු යම්කිසි දෙයක් අපිට අහිමි වුණාට පස්සෙත් ඒ ගැන හිත ලත වෙන්නේ. ඉතින් මේ ජීවිතේ ඔයාට අද මොනයම් හෝ දෙයක් ලැබෙනවා නම් ඔයා ඔයාගේ මනසට මෙන්න මේ පණිවිඩය දෙන්න. ඒ කියන්නේ මට අද මේ ලැබුණු දේ මට හෙට වෙනකොට නැති වෙන්න පුළුවන් කියන සම්භාවිතාවක් 50% තියෙනවා කියන අදහස ඔයා ඔළුවේ තියාගන්න ඕනේ. මේක හරියට එකම කාසියක දෙපැත්තක් වගේ. කොයි වෙලාවෙ අපිට මේක හිමි වෙයිද, කොයි වෙලාවෙ අපිට අහිමි වෙලා යයිද කියන්න අමාරුයි. හැබැයි අපි තේරුම් අරන් හිටියොත් යථාර්ථය කියන්නේ හිමි වෙන දේවල් අනිවාර්යෙන් අහිමි වීම තමයි කියලා. අහිමි වුණාට පස්සේ අපිට දරා ගැනීම ඉතාමත් ලේසි වෙනවා. ඔයා ඒ යථාර්ථය තේරුම් නොගන්න තාක්කල් ඔයාට මේ දරා ගැනීම ඇත්තටම අමාරු දෙයක් වෙනවා. ඉතින් ඔයා අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ඔයාගේ හිතට ගන්න ඔයාට මොනයම් හෝ දෙයක් ලැබෙන සෑම අවස්ථාවකම ඒක අහිමි වීමටත් පටන් ගන්නවා කියලා. ඉතින් මේ පුංචි උවදන තනි මංසලෙන් ඔයාලට අපි අරගෙන ආවේ මේ ජීවිතේ ඔයා දරා ගන්නම ඕන දෙයක් නිසා. ඉතින් ගිහින් එන්නම් අපි. ඔබට බොහොම ස්තුතියි අපිව අහගෙන හිටියට.